අද වීඩියෝ එක අමුතු විදියට මම එඩිට් කරා. එඩිට් කරලා බැලින්නම් අවසාන කොටස ඉඳලා තමයි මුල් පැත්තට යන්නේ. හරියට නිකන් වමේ ඉඳලා දකුණට යනවා. ඉතින් අපි එහෙම නෙවෙයිනේ. මුල ඉඳලා පොල් ගෙඩිය බින්දලා එහෙමනේ යන්නේ. ඉතින් ඒ නිසා මම ඒ එඩිට් කරේ ඒ විදිහට. ඊට පස්සේ මම පෝස්ට් කරන්න බැලින්නම් ඒක හරියන්නේ. ඊට පස්සේ ඉතින් ආයෙ එඩිට් එක මට වෙනස් කරන්න ආයෙ කම්මැලි කමට එහෙම මරන් මේක ඔප්ෂන් එකක් තියෙනවනේ රිවර්ස් කියලා. රිවර්ස් එකට දැම්මා. ඔය රිවර්ස් එකට දැම්මම හැදෙන විදිය තමයි මේ යන්නේ. මොකද ඉස්සෙල්ලම පොල් වතුර ටික බිව්වා. ඊට පස්සේ පොල් ගෙඩිය විඳින එක ආවේ. ඔය දැන් ඔය මෙතන මේ පොඩි කරවල කෑල්ලක් කනවා පොළුදී ලුණුයි එක්ක. ඒ තරම් පෙරේතයි කට්ට කරවල ලංකාවේ. ඉතින් ඒක දැක්කනේ ඒක කනවා ඊට පස්සේ තමයි හොදලා ඒකේ ඔය රිවර්ස් එකට යන්නේ මේ වීඩියෝ එක. ඉතින් මේ බලමු ඒකත් වෙනස් අත්දැකීමක්. ඉතින් මේකට මෙච්චර දිග වැඩි නිසා ඉතින් ඒකට සින්දුවක් දාන්නවත් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්නවත් ඉඩියක් නැහැ. ඉතින් කාලෙකින් පොල් ගෙනලා දැන් ඉතින් නැත්තම් පොල් පැකට් නෙවෙයි අර බොක්ස් නේ තියෙන්නේ ඩිරම් 5ක් විතර වෙනවනේ. ඉතින් ඊට මීට වැඩිය හොඳයි. මම ඕනෙස්ට් එකට ගිහපු වෙලාවක තමයි මේ පොල් ගෙඩි 3ක් අරන් ආවා. ඉතින් දවස් 7 පොල් බෑයක් වගේ දැම්මා ගොටුකොළ හදපු එකට. ඊළඟ දවසේ ඉතුරු බෑය දැම්මා මුගුණු වැන්න මලවල හැදුවා. ඉතින් තව ගෙඩි දෙකක් තිබුණේ. ඒකෙන් එක ගෙඩියක් අරගෙන මම පොල් මැල්ලුම් හැදුවා. කන්න ආස හිතන. හැබැයි මම පොල් මැල්ලුම් හැදුවේ වෙනස් ක්‍රමයකට. දැන් මෙන්න අය පොල් මැල්ලුම් හදද්දී කූනිස්සෝ බැදලා එහෙමනේ හදන්නේ. නැත්තම් හාල් මැස්සෝ බැදලා සමහරක් විට හාල් මැස්සෝ උල්ලුත් හොඳට හොදලා බැදලා මේ කුඩු කරලා ඒකත් රසයි. ඒ වගේමයි ඉස්සෝ ඔළුව එහෙමත් සමහරක් අය ගන්නවා. ඉතින් අපි පාවිච්චි කරේ නැති වුණාට මං ගත්තේ කට්ට කරවල හොඳට කපලා බෙදලා ඒකට හොඳට තලාගත්ත ලුණු ටිකයි සුදු ලුණු ටිකයි අවු මිරිස් ටිකයි ඒකට කෑලි මිරිස් කුඩු දාලා පොල් ටිකක් දාලා තලාගෙන හොඳට කවලම් කරගත්තා. ඊට පස්සේ ඒක ඔය මේ දැක්කනේ ඔය ටික ඔක්කොම මේ විදියට අරගෙන දැන් ඊට පස්සේ තමයි කොටන ටික පෙන්නන්නේ. අරගෙන ඉවරලා හොඳට මලව ගන්නවා. කහ 3-5 දෙන්නයි නෑ. කහයි ලුණුයි ඕකේ තියෙනවා ගොරකත්. මම මේ තලද්දිම ගොරකත් දාලා තමයි ලුණු ටිකට තලාගත්තේ. ඉතින් එහෙම මේව කරලා හදලා ඒක හැදෙන ගමම්ම ඒක මලවල තියෙන නැත්තම් අඩි ඇලනුනේ හොඳට මේ කූරු ගගා ඒක හොඳට මැලවුණාට පස්සේ මම පරිප්පුවක් හැදුවා. පරිප්පුයි පොල් මැල්ලුනුයි බතුයි කරවලත් එක්ක පොල් මැල්ලු පොඩ්ඩේ රසයි. හදලා බලන්නකෝ. මෙතන දැන් මෙහිම දාලේ තාම පොල් මැල්ලු මේ ටිකනේ යන්නේ. ඊට පස්සේ ආපහු අර මේ පොඩි තාච්චියක මේ ලුණු මම වේලගත්ත ලුණු තියෙන. දැන් මෙතෙන්ට ගත්තේ එවෙලේ මේ වේලපු නැති ලුණු. මොකද තලන්න ඕනනේ. නැත්තම් අර ඔය ඔක්කොම බැදුම් වලට උයනකොට මම වේලගත්ත ලුණු තියෙනවා මං ගාව. ඒව තමයි මම පාවිච්චි කරන්නේ. එතෙන්දී මේ අර පරිප්පුවටත් දැම්මේ ඔතනින්ම ලියාගෙන ලුණු ටිකක් මේ තියාගෙන මේ හොඳට පරිප්පු එක හොදලා 3-5 ඔක්කොම දාලා මං ගාව මේ වේලපු කරපිංච තියෙනවා. ගිය සැරේ තිලුවක් ලංකාවට ගිහින් එද්දී රම්පේ කරපිංච වේලලා ගෙනල්ලා දුන්නා. ඒකෙනුත් රම්පේ ටිකක් තියෙනවා. මේ ඊට පස්සේ මට ඉන්දියන් මැඩම් කෙනෙකුත් දුන්නා මේ මම හිතේ කිලෝ එකක් විතර රම්පේ මේ කරපිංච වේලලා. ඒව තමයි මං පාවිච්චි කරන්නේ. ඔය තියෙන්නේ පරිප්පුවට දාන්න මේ ලුණු කරනවා. ඔය දැන් පරිප්පුවට දානවා මේ ඒ බැදගත්ත මිරිසුයි ලුණුයි ඒ කොහොම දාලා පොල් කිරි ටික දාලා ඉවර වෙලා හොඳට පරිප්පුව හින්දෙන්න උයනවා. උයලා බතුත් එක්ක කන එක තමයි ඊළඟට තියෙන්නේ. හරි ලේසි. ඉතින් ඔයාලත් කාලා බලන්න. පොඩි බඩගින්නට ඉතා ඉක්මනින්. කොහොමද?
Lamb look, babe.